අන්න ඒවට තමයි පොල් කියන්නේ. දැක්කද? හලෝ මගේ රත්තරන් යාළුවනේ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඇත්තටම අහලා තිබ්බේ නෑ. මේ අපි එහෙම කියමු. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද හරියටම පොල් ගෙඩියක් ගාගන්නේ කියලා. මුලින්ම අපි පොල් ගෙඩිය ලෙලි ගහගෙන මට ඒක මෙතන පෙන්වන්න විදිහක් නෑ. පොල් ගෙඩිය මෙන්න මේ ආකාරයෙන් දෙකට පලා ගන්න ඕන. මම මේ පොඩ්ඩක් ගාලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ පොල් ගෙඩියක්. ගෙඩියක් නෙමෙයි පොල් බෑ දෙකක්. දැන් අපි පොල් ගෙඩිය මෙන්න මේ ආකාරයට අපිට ලස්සන හිරමණයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේකේ টপ ක්වොලිටි හිරමණයක්. Look at this මචං. ඕ ලස්සනයි. දැන් එහෙම අද ගාලා දෙන්න. මෙන්න මේ වගේ টপ ක්වොලිටි හිරමණයක් අවශ්‍ය වෙනවා. හරිද? අපිට අර වාඩි වෙලා ගානේව නෑ. වාඩි වෙලා ඉන්නේ. ඒ වුණාම එහෙම නෙමෙයි කරකෝන. ගමු. ඔයාලත් මෙන්න මේ විදිහට තමයි පොල් ගෙඩියක් ගා ගන්න ඕන. හරිද? උඹලා ගෙදර ඉන්න දවසට ගෙදර කට්ටියට උදව් වෙන්න පොල් ගෙඩියක් ගන්න. කවුරුත් එහෙම මුකුත් කියන්නේ නැහැ. ගෙදර අයට උදව්වක් කරලා නේද ආදි මම වගේ. ඩොබ්බඩු. A few moments later. මේ තියෙන්නේ අපේ අනිත් බෑය. අපි මේකත් දැන් අද ගා ගන්න ඕන කොහොම හරි දවල් වෙන්න කලින්. මොකද නැත්තම් ආච්චිටයි මට උයා ගන්න බැරි වෙනවා. ආච්චි මායි පොය දවස් උයන්න හදන්නේ ගෙදරට. මේ බෑය මම අද දවල් 12 වෙන්න කලින් කොහොම හරි ගන්න ඕන. දැන් වෙලාව කීය විතරයිද ආච්චි? 10:00මාරයි. අපි ගාමු කොහොම හරි මේ. අපි ටාගට් එක අද 12 වෙන්න කලින් මේක ගන්න. ඇත්තම කිව්වොත් මට වීඩියෝ එකක් කරගන්න කිසිම අදහසක් ඉන්නේ නැහැ මගේ මේ ස්ට්‍රෙස් ඒ නිසා මම කරන හැම වෙලෙම වීඩියෝ කරනවා. මම දන්නේ මම මේක පෝස්ට් කරයිද නැද්ද කියලා. උනාට මම කරන හැම වෙලෙම වීඩියෝ කරනවා නේ කියලා. හැම මගුලම වීඩියෝ කරන්නේ නෑ. බලමු. හරි මගේ රත්තරන් යාළුවනේ මෙන්න මේ ආකාරයට අපි පොල් බෑග් දෙකම ගාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපේ පොල්. අන්න ඒවට තමයි පොල් කියන්නේ. දැක්කද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.